පේනවා. ඉස්සරහ කැලි ටික තියෙනවා. නිල් පාට ට්‍රිවිල් එක. පෝස්ට් ඩොක් ට්‍රිවිල් එක. ඔක්කොම 13ක් තියෙනවා. පාත ට්‍රිවිල්ලක් තුනා මේ බේසමක් විතර වෙලා තින්නේ. දැක්කද? ට්‍රිවිල් එකද? කොහෙද තියෙන්නේ? ඔව් අර පල්ලෙහාදී. අර ටැම්පිකාර පාතින් පේනවා. මේ විතර කමන්න බැකෝ එකක්වත් ගේන්න දෙන්නේ නැහැ. ඒක අනිත් ඉතින් හරි නම් මස්තර කරලා පොඩි වෙල් කාලක් මේ තරින් බලලා ගම අර කියු පාර දෙන්නේ. ගම විතර. ආයේ නේද? ගොඩක් දුරද? එයාලත් යන්නේ හෙළු. අපි වගේ බලලා වයන්න. ඔව් හපනවනේ. ඔව්. චූටි දත් තියෙන්නේ. ඒක අපේ එක ආගෙන ආවනම් එනවා බස ගාලා. යන්න. බයිට. ඒ જાති වුණාට මොඩල් එක වෙනස් කරන්න. අන්න නායකී පරිද මේ කන්ද එහා පැත්තේ පේනවා. යමු එතෙන්ට. වතුර පාර ලස්සන පාර මැද්දේ යන්නේ. මෙතනින් ලොරිය ගාවේ මෙහෙට මිනි උඩ මේ ඇවිදින්. ඔය තියන්නේ අතනින් තමයි ඇවිල්ලා තියන්නේ. මට තිරියෝ මෙතන තිබ්බ ගෙවල් ඔක්කොම යට කරගෙන උඩින් ආපු එක ගෙහින් තියෙන හැටි කොහොමද මෙතන? තාම අර වතුර පාර යනවා අනිවාර්ය. උඩ තවත් උඩට යනවාද කොහෙද අර? ඔව් මේ මිනිස්සු. ඒ අපෝ ගායනික පල්ලා හිටට උඩ නම් ගෙවල් කරන්නේ නැති. මර හරිය බලන්නටෝ. මේකලන් කෙලින්ම ආ නිකන් මේ නේ. මේ hinaවෙන්ටත් හොඳ නැහැ. පව් මේ මිනිස්සු මෙතන මේක පල්ලෙහා ගෙදර කට්ටියයි මේ මෙතන කට්ටියකුයි ඔක්කොම 13ක් තියෙනවා. පාත ට්‍රිවිල්ලක් තුනා මේ බේසමක් විතර වෙලා තින්නේ. දැක්කද? ට්‍රිවිල් එකද? කොහෙද තියෙන්නේ? ඔව් අර පල්ලෙහාදී. අර ටැම්පිකාර පාතින් පේනවා. මේ විතරද අර ගෙදරද ට්‍රිවිල් එක. මේකේ ගෙවල් කීයක්ද? එතන ගෙවල් 3ක්ද 4ක්ද දෙන්නේ. අතර තව උඩත් අර ඉල්ලලා තියෙනවා කට්ටිය ඉන්න උඩ වගේ. උඩත් ගෙවල් දෙකක් දීලා. අර වගේ කට්ටිය ඉන්න අර මිනිස්සු යන්නේ උඩ දෙපාරකට නෑව කියන්නේ.
ඇටල අර ටික අර පැත්තට ආවා. හා ඊට පස්සේ ආයේ මේ ටික මෙහාට ආවා. මේකේ දර එක්කෙනේ පොල් ගහ ගෙල්ලිලා ඒක නම් දන්නේ. මේ හරි කොහේ හරි ආහාරෙත් දන්නේ. ආහාරෙත් ඒ වගේ තමයි කොහෙද මෙහෙම. කොවිල කන්දේ? කොවිල කන්නේ. ගියාද ඒක? ඔව් ඔක්කොම ගිහින් ඉන්නේ. ඒක නම් 5 දිනෙත් 6 දිනෙත් නේ. ඒකයි මේකයි බලද්දි උරුලෑවත් එක එච්චර ලොකු ගන්නේ. උරුලෑවත් එක පොඩි. අර අතන තකර මේ කොහොම හිතා ගන්න බෑනේ. ඔව්. නෑ එහෙම කන්දක් ඇදිලා. කොහොම ගිහිල්ලා අතනින් ආපු පස් විතරක් නෙවෙයි. පස්නියන් ගොඩ කරලා ගොඩ කරලා වගේ. මතනේ යටින් ඔහොම උඩට ගහන ඇති යනකොට නේ වතුර පාරනේ යන්නේ යටින්. ආහාරෙන් ඇතේ අත අස්සට ඇති නේ ආහාරේ. තීන්ට උඩට විදිහට පල්ලේ මෙහෙම හරහාට ඇවිල්ලා දින්න මෙහාට ඇවිල්ලා. තනින් තමයි ඇවිත් තියෙන්නේ. අන්න අතන අර තැඟිලි ගහ ගාව තියනවලු ටීවිල් එක. යට වෙලා. බලන්න යන්නේ ඒක අපි. මෙතන ඔක්කොම කට්ටිය 17ක් කියලා කියන්නේ කොහොමද 17ක් වැඩි ඇති. අතන පස් දිනයි අතන උඩයි. මෙතන තමයි මේ පැත්තේ වැඩිම. ඒවල් වල තිබ්බ බඩු අර පොඩි ළමයිගේ net නේ. මෙතන මේ නායෙන් තමයි ගොඩක්ම දෙනෙක් නැති වෙලා තියෙන්නේ. මේ ගානේ පව් අප්පා. පොඩි ළමයි ගියා අතන මේ මෙතන ඉන්නවලු ඒ විතර යට ඇති. මේ බලන්න මේ පොඩි ළමයිගේ මේ සෙල්ලම් බඩු රෙදි මේ සෙල්ලම් බඩු පව් රෙදි තියෙනවා. මං හිතන්නේ වරලා තිබ්බේ වද වනලා තිබ්බ වෙන්ට නේ. මොකක් හරි එකක් උඩ මේ මෙතන මේක මෙහෙම ගන්න ඕනේ වීඩියෝ මාව අල්ලන්න මං කිය. මෙතන තත්තු දෙකේ ගියත් තිබිලා තියෙනවා. මෙතන 105 දිනක් එක තැන ඉන්නවලු 5 දිනක් තාම යට ගන්න. අන්න අතනනේ ටීවිල් එකක් තියෙනවා. ඔව් පොල් ගහ මුල. අන්න අතන ටීවිල් එකක් තියෙනවලු ඒක. අපිට මෙයක් වගේ වෙනස් Itu kemana? Dan ini kan ya? මෙතන මේ සම්පූර්ණ ගියක් තමයි යට වෙලා තියෙන්නේ. අර ගෙදර තිබ්බ වාහනේ ටීවිල් එක තමයි රතන තියෙන්නේ. ටීවිල් එකේ ගන්න දෙයක් නැහැ නේද?
ට්‍රීවිල් එකක්ද කියලා හොයාගන්න බෑ. මේ ගෙවල් තමයි ඉතින් මෙහෙම තියෙන්නේ. ආපු ගෙවල් නේ දික්ටි තනිකර ගාන පැදුරු මිනිසුන් පැදුරු තියනවා. එතකොට ගෙවල් වල සාමාන්‍යයෙන් තියෙන බඩු පුටු මේස අනම්මනම් ඔක්කොම තියෙනවා. ඉතින් හොඳට හදලා තිබ්බ ගෙවල් තමයි මේ ඇවිල්ලා තියෙනවා. ජනෙල් උළු අහු ඔක්කොම අර අතන විල් බෑරක් එකක් තියෙනවා. ඉතින් මෙතන මේ අහිංසක මිනිස්සු කන්ද උදුනේ ඉඳන් තමයි මේ නාය ඇවිල්ලා තින්නේ. මේ ඇවිල්ලා මානික්කා මේ මාවි කුඹුර කියන ගම්මානේ නාය යන්නේ. මොනවා මේ වීඩියෝ channel YouTube channel වල මන් දන්නේ නැහැ පෙන්වවද කියලා. පෙන්නපු නැතිව තමයි දාන්නේ. කොතන ට්‍රීවිල් එකක් තියෙනවා කිව්වේ? අරකද ට්‍රීවිල් එක? කො එතන මේ ට්‍රීවිල් එකක් තියෙනවා කිව්වා. මේක නම් වෙන්න බෑ. මේක මේ තහඩුව මේ අල්මාරියක් නේ. හොයාගන්න බෑ මොකද්ද කියලා. අතන මේ පොඩි ළමයිගේ බෝනික්කෝ සෙල්ලම් කරපු. එතකොට මෙතනින් ආහාරෙන් ආහාරට ගිහින් තියෙන පල්ලයක් නේ. මෙතන ට්‍රීවිල් එකක් තියෙනවා කිව්වා. ඒක නෑ හොයාගන්න නැහැ. මේ තේවත්ත තනි කරනේ. මේ බලන්න පොඩි ළමයි හිටියා කියන සාක්ෂි තමයි මේ. පව් මොනවා කරන්නද නේ? මෙතන මේ ට්‍රීවිල් එකක් තියෙනවා කිව්වා. ඒක මේ බලන්නේ මේ යට වෙලා. ඒතරම ට්‍රීවිල් එකක් තියෙනවද කියලා හොයාගන්න බෑ. දැන් මේ මම ඉන්නේ මේ පස් ඇවිල්ලා යටුණු ගයක් උඩ ඉන්නේ. මෙතන ඉන්නවලු 5ක් ගන්න බැරුව. මෙතන මේ පස්සේ ඉතින් නිවන් සුවම ලැබේවා ඔක්කොලාටම. පවුදින් මෙතන මේ පොඩි ළමයි ඔක්කොම පොඩි ළමයි හිටියා කියන සාක්ෂි අතන බෝනික්කෝ අතන කිරිදා කෙනෙක් ඉන්නවා අතන. මෙතන පොඩි කිරිදා කෙනෙක් ඉන්නවා. ඒක තමයි පොඩි ළමයි හිටියා කියන සාක්ෂි. ඉතින් මේ අර මෙතනත් බෝනික්කෙක් ඉන්නවා. මෙතනත් ඉන්නවා බෝනික්කෙක්. දකින්නකොට හරිම දුකයි හිතට. දැන් මාසයක් හරියටම මාසයකට කිට්ටුයි දැන්. අද ඇවිල්ලා 25/12/24 මාසෙකින් තමයි අපි ආවේ. මොකද මේ පහුගිය ටිකේ එන එක ටිකක් අවදානම්. මොකද තව නාය යන අනතුරු වැඩි. ඉතින් මහා පර්වතයක් තමයි මේ ගිහින් තියෙන්නේ. ඒක පේනවා ඇති නේ. අතන උඩත් අට්ටු දෙකේ ගියක් යට වුණා කියලා කියන. එතන නම් ගියක් තිබ්බද කියලා හොයන්න නැහැ. අනිකර පස්කන්ද තියෙන අර එතන උඩ. එතන මේ වගේ මිනි ගන්න පුළුවන්. බැරිකම නැහැ. බැක්ලොග් එකක්වත් ගේන්න දෙන්නේ නැහැ. ඒක ඉතින් හරියෙන් නම් මාස්ටර් කරගෙන ගන්න පුළුවන්. මේවට මේ වැඩි අවධානයක් නෙවුන්නේ මේකයි. මේවා වැඩි එහෙට මෙහෙට ආරංචි උන්නේ නැහැ. ආධාර නම් හම්බෙලා තිබ්බා මේ පැත්තේ. ආධාර ඔක්කොම හම්බෙලා තිබ්බා. ඒ වුණාට මේ අර ලොකුවටම අර මිනිස්සු බුදු මෙට්ටෙන්ද මේ ස්විච් අනේ පව් අප්පා.
පොඩි ළමයි වට දුක ඒක. හයක් හතරක් නොතේරෙන පොඩි ළමයි ඉතින් කියනවනේ මේ ළමයිගේ රෙදි තියෙනවා. පොඩි ළමයි අවුරුදු 2 3 පොඩි ළමයි. ට්‍රීල් එකක් තියනවා කිව්වනේ. ට්‍රීල් එක තමයි දැන් ට්‍රීල් එක හම්බුණා. දැන් එතෙන්ට තමයි යන්නේ. අර අතන පේනවා ඇති ඔයගොල්ලන්ට අර තියෙන ළඟට ගිහිල්ලා පෙන්නන්න. ඒ 12 පාරක් තිබුණ නැල්ලු මේ අලුතෙන් හැදිච්ච එකක්. 12 පාර තිබිලා තියෙන මෙතනින් එහා පැත්ත. අර ට්‍රීල් එක තියෙන තැන පොඩ්ඩක් ඒක බලමු ඉස්සර වෙලා. පාපඩ මෙයක් කෙලින්ම ආයි ට්‍රීල් එක. වීඩියෝ නම් හෙල්ලෙනවා පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඉතින් මේ බොහොම අමාරුයි මේ පස්කන්ද උඩ නැගගෙන වීඩියෝ කරන්නේ. ඉතින් අපේ ඇවිල්ලා S2කට අපි බලලා ගියා. ඒක වෙනයි. ඉතින් මේ ඔයගොල්ලන්ටත් බලා ගන්න තමයි මේ දාන්නේ. ඉතින් මේ තමයි ට්‍රීල් එකේ කෑලි බෑලි ටික මේ තියෙන ට්‍රීල් එක. මේ තියෙන ට්‍රීල් එක හොයාගන්නත් නෑ අත්තර මේ ට්‍රීල් එකේ බ්‍රේක් ලයිනර් ටික තියෙනවා. ඉස්සරහ කෑලි ටික තියෙනවා. නිල් පාට ට්‍රීල් එක. පෝස්ට් ඔක් ට්‍රීල් එක. මේ ට්‍රීල් එක. හිතා ගන්න පුළුවන් මේ ට්‍රීල් එකක් කියලා මේක මේ. පව් අප්පා. මේ ගෙදරක නවත්තලා තිබ්බ වාහනයක්. පේනවනේ. ආ මේ ට්‍රීල් එකේ ගන්න තමයි හිතන්නේ එන්ජිමවත් නැතුව ඇති. බ්‍රේක් පම්ප් ටික තියෙනවා. මම පේනවා මෙතන මේ තාම එරෙනවා මේ පාය උඩ මාසයක් වුණා. මාසයක් වුණා කියලා නෑ තාම එරෙනවා. මෙතනින් යනවා 12 පාර. මේ 12 පාර තමයි විනාශයක් මහා විනාශයක් කරේ. බලමු මේවා එරෙනවා. එරෙනවා ගන්න. බලමු අඩිය කියලා. අම්මෝ එරෙනවා. මේ යන්න බෑ. වේ. දැන් බලන්න නිකන් අඩිය තිබ්බේ ගොඩාවගේ ගිහිල්ලා අඩිය කකුල් දෙකම තිබ්බනම් ඉවරයි. යන්න බෑ එරිනවා. ගලක් ගහලා බලමු. මම බලන්න. හරි. හොදන්න පුළුවන් අතන උඩින්නේ. එරෙනවා ඉතින් ආයේ කකුල එරුණා වගේ. කකුල් දෙක පේනවනේ මගේ. එතනින්වත් හොදාගත්තා නම් හරිනේ. නෝ බහින්ටත් බයයි අප්පා මේ යන්න බෑ මේවයි. මොනවා තනිකර වලවන්නේ. එනවාද?
මටත් හරි අමාරු ආය දැන් ආපු පාරේම ආය යන්න ඕන. මිනිස්සු 18ක් මිහිදාන් වුණ මායි කුඹුර නායයන් 18ත් 22ක්ද මෙතන 5ක් ඉන්නවා කියනවා. සිහි කරලා පහන් පත්තු කරලා නේ නිවන් සුව ලැබේවා. පමණයි කියන්න තියෙන්නේ ඉතින්. මෙන්න කියන්න කිසි දෙයක් නැත. මෙතනත් මේ මෙතනක් ගියක් තිබිලා තියෙනවා. අර ඉතින් අපිට ලොරියෙම යන්න පුළුවන් ඈ. හරවන්න කොහෙන්ද? මෙතනක් ගියා අර පොඩි ළමයෙක් ගියාම බලන්න තොටිල්ල. ඒ කියන්නේ මේ මාස ගානක ළමයෙක් ඉඳලා තියෙනවා. අර ගෙදෙට්ටක් ගිහිල්ලා තියෙනවා. අර ඒ ගේ ඉතුරු වෙලා හැබැයි. පස්සට හරියටම ගිහිල්ලා. මේ පොඩි ළමයෙක්ගේ මේක දැක්කම හිතා ගන්න පුළුවන් ළමයාගේ වයස. නේ? මෙතනත් හාරලා. මෙතනත් මේ ගියා මේ අල්මාරියක් යට වෙලා තියෙනවා. මේ හරියෙත් දැන් මේ යට වෙලා තියෙන්නේ ගෙවල්. නමුත් මේ අපි ඉන්න මට්ටමට වඩා අඩි 20ක් විතර යටින් තමයි ගෙවල් තියෙන්නේ. 20ක් 25ක් විතර යටින් තමයි යට වෙච්ච ගෙවල් තියෙන්නේ. මෙතන මේ ලොකු ගයක් තිබිලා තියෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට පේනවනේ දැන් අර අතන මෙතනින් තමයි මෙතන එක පළුවක් තියෙන. තමයි මෙතන අස්සර උඩට කන්ද එහා පැත්තේ දෙපොක්කනේ උඩටත් තියෙනවා. උඩ ඉඳන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පස් කන්දරාව. මේ ළඟින් ආපුවානේ ඔක්කොම කන්ද උඩින් ආපුවා. ගහගෙන ආපුවා කෙනෙක්. ඒක වැඩි ලොකු ගල් නෑ. අන්නරේ හරිය යන්න බෑ එරිනවා. මේ පල්ලෙහා ඉඳන් තමයි ආවේ අපි. කොහොමද අර හිතාගන්න ඒ ඇස් දෙකටම දකින්න ඕනේ නේ. බලන්නකො අර ගිහින් තියෙන හැටියට. මම ගොඩ වෙලා තියෙන්නේ. පල්ලමටම ගිහින්නේ තියෙන්නේ. ඕ පල්ලෙහාටම ගිහිල්ලා. මෙතන රතුපත් තියෙන්නේ. මෙහෙරෙන මේ ඌරොන්ගේ නිජහු සීල් එකක් කියලා කියන්න බෑ ඒක. මෙහෙරෙනවද නෑ?
මෙතනින් අලුතෙන් හැදිලා තියෙන 12 පාර. අලුතෙන්ම හැදිලා තියෙන 12 පාර. අය උඩහට යන්න බෑ. බඩු. මේ තමයි මට්ටම. පොළොවේ මට්ටම. හා? තේවත්ත අද තමයි මෙහෙට කරන්ට් එක හම්බෙන්නේ. මාසෙකින් අද කරන්ට් එක අන්න උකස් උගස් වල් උගස් නේ නැත්තම් අරන් යනවා අන්න මෙහෙට අද තමයි මේ කරන්ට් එක හදලා යන්නේ මාසෙකින් කරන්ට් එක හම්බෙන්නේ මෙහෙට